කරුණා සේතල හදයන් පඤ්ඤා පජ්ජෝත විහෙත මොහ තමං සනරාමර ලෝක ගරුං වන්දේ සුගතං ගති විමුක්තං බුද්ධෝපි බුද්ධ භාවං භාවෙත්තා චේව සච්චිකත්තා ච යං උපගතෝ ගතමලං වන්දේ තමනුත්තරං ධම්මං සුගතස්ස ඕරසානං පුත්තානම් මාරසේන මතනානම් අට්ඨානම්පි සමූහං පිරසා වන්දේ අරිය සංඝං නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සද්ධාවන්ත කාරුණික පින්වත්නි, අද මම මේ පින්වත්තුන්ට දේශනා කරන්නට සූදානම් වෙන්නේ ලෞතර තථාගත අමාමෑණී සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුන උත්තම සූත්‍ර දේශනාවක්. මේ සූත්‍ර දේශනාව සඳහන් වෙන්නේ සංයුත්ත නිකායේ කුප්පවග්ගයට අයිති පළමුවෙනි සූත්‍ර දේශනාව නදී සූත්‍රය. ඒ තථාගත අමාමෑණී සම්මා සම්බුදු පියාණන් වහන්සේ සවැත්නුවර දෙව්රම් මහා විහාරයේ වැඩ වාසය කරන කාලෙදි තමයි මේ උතුම් සූත්‍ර දේශනාව දේශනා කරන්නට යෙදුණේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සයථාපි භික්ඛවේ නදී පබ්බතේයා ඔහාරීනේ දෝරංගමා සීඝසෝතා තස්සා උභෝසු තීරේසු කාසා චේපි ජාතාස්සු තේ තං අජ්ජෝලම්බෙය්‍යෝ කුසා චේපි ජාතාස්සු තේනං අජ්ජාලම්බෙය්‍යෝ පබ්බජා චේපි ජාතාස්සු තේතං අජ්ජාලම්බෙය්‍යෝ කිහිරණා චේපි ජාතාස්සු තේතං තේනං අජ්ජාලම්බෙය්‍යොන් රුක්ඛා චේපි ජාතාස්සු තේනං අජ්ජාලම්බෙය්‍යෝ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මොකද්ද මේ දේශනා කරන්නට යෙදුනේ? බුදුරජාණන් වහන්සේ වික්ෂු මහා සංඝරත්නය ආමන්ත්‍රණය කළා කියනවා, මහණෙනි, යම් විදියකින් පර්වතයෙන් ගලා බසින්නා වූ, එහෙම නැත්නම් ඉහළ කඳු මුදුන් වලින් ගලා බසින්නා වූ ගඟක්, නදියක් ක්‍රමක්‍රමයෙන් විශාල වෙලා ලොකු වෙලා ගඟ වේගයෙන් පල්ලහැට ගමන් කරනවා. දුරට ගමන් කරනවා. මුහුද දක්වාම ගමන් කරනවනේ. වේගවත් ජල ධාරා තිබෙන්නා වූ එක්තරා නදියක් වේනම් ඒ නදියේ දෙපැත්තේ, ඒ ගංගාවේ දෙපැත්තේ හටගත්තා වූ නොයෙක් තනකොළ වර්ග තියෙනවා. ඒ අතර වැලුක් නම් වූ ඒ තෘණ වර්ගයේ තියෙනවා. ඒවා මෙහෙම නදියට පාත් වෙලා තියෙනවා. නදිය ගෑවි ගෑවි වගේ තියෙන ලොකු හයියක් මේ අල්ලපු ගමන් ගැලවෙලා එනවා. ඒ වගේම කුස තන තියෙනවා. ඒ වගේම බබුස් තන තියෙනවා. ඒ වගේම සුවඳ හොට කියන තනකොළ වර්ගයේ තියෙනවා. ඒ වගේම එරඬු ආදී දුර්වල ගස්, හයිය නැති දුර්වල ගස් තියෙනවා. මේ ගඟට පාත් වෙලා ගඟට නැමිලා වතුරේ ගෑවි ගෑවි තියෙනවා. ඉතින් මේ නදිය දෙපැත්තේ මේ වගේ දුර්වල ගස් තියෙනවා. මහා තද හයිය ගස් නෙමෙයි, දුර්වල ගස් තියෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තස්සා පුරිසා සෝතේන වූහය්‍යමානෝ කාසේචේපි ගන්හෙය්‍ය තේ පලුජ්ජෙය්‍යුම්
සෝ තතෝ නිදානං අනේවසනං ආපජ්ජේය කුසේ චේපේ ගන්හෙය්‍ය තේ පලුජ්ජේයුම් සෝ තතෝ නිදානං අන්‍යවසනං ආපජ්ජේය පබ්බජේ චේපේ ගන්හෙය්‍ය තේ පලුජ්ජේයුම් සෝ තතෝ නිදානං අන්‍යවසනං ආපජ්ජේය කේරණේ චේපි ගන්හෙය්‍ය තේ පලුජ්ජේයුම් සෝ තතෝ නිදානං අන්‍යවසනං ආපජ්ජේය රොක්ඛේ චේපි ගන්හෙය්‍ය තේ පලුජ්ජේයුම් සෝ තතෝ නිදානං අන්‍යවසනං ආපජ්ජේය. මොකද්ද මේ දේශනා කරන්නට හේතුනේ? ඉතින් මෙන්න මෙහෙම සැඩ පරුෂ ගංගාවක පහළට ගලා යන මිනිස්සෙක් ඉන්නවා. හොඳ වැස්ස වෙලාවක මිනිස්සෙක් දැන් පල්ලෙහාට ගලාගෙන යනවා. නැත්තම් වැස්ස නැති වෙලාවක හරි ගඟට වැටිලා දැන් පල්ලෙහාට ගහගෙන යනවා. මේ මිනිස්සයා. මේ පහළට ගලාගෙන යන මේ පුරුෂයා මොකද කරන්නේ? අර වැලුක් නම් වූ තනකොළ ගහේ එල්ලෙනවා. මොකද කරන්නේ? ඒ තනකොළ ගහක් ගැලවිලා එනවා. තනකොළ ගහ ගැලවිලා ආවට පස්සේ මොකද වෙන්නේ? ඒ තනකොළ ගහේ තියෙන බූව මූණේ වදිනවා, ඇඟේ වදිනවා. ඒ වගේම මේ දණ්ඩ ඇඟේ වදිනවා, මූණේ වදිනවා. ඒ වගේම ගැලවිලා ආපු තැන තියෙන වැලි, පස්, මඩ ඔක්කොම ටික මූණට ඇඟට වැටෙනවා. ඒ නිසා අර ගඟේ ගහගෙන යන ගමන්ම තවත් දුකක් වේදනාවක් විඳින්න වෙනවා. ඒ වගේම කුසතන ගන්න වේගෙන් ගලාගෙන යන ගඟේ කුසතන පඳුරක එල්ලෙනවා. ඒකත් ගැලවිලා එනවා. අර ජරාව ටික, මඩ ටික, කුණු ටික ඔක්කොම මූණටයි ඇඟටයි වැටෙනවා. මෙයා ජීවිතේ බේරගන්න හොඳයි කියලා හිතලා එහෙම ගන්නවා. ඒ වගේම බුබුස්තන එහෙම නැත්නම් බබුස්තන කියන ඒ තනකොළ පඳුරක් අල්ලනවා. ගම් යුරේ තියෙන නිසා මේක ගලවාගෙන එනවා. පස් කාණ්ඩයත් එක්ක ගලවගෙන ඇවිල්ලා ඒ ටිකත් තමන්ගේ මූණටයි ඇඟටයි වැටිලා අර මේ තනකොළ ගහත් තමන්ගේ මූණට වැටිලා ඒකත් කැපෑලිලා ගිහිල්ලා නොඑක් දුක් විඳින්න සිද්ධ වෙනවා. බලවත් වූ දුකටපත් වෙන්න සිද්ධ වෙනවා. ඒ වගේම සුවඳ හොට කියන ඒ තනකොළ වර්ගයේ ඇදලා ගන්නවා. ඒකත් ගැලවෙලා යනවා. ගම් යූරේ තියෙන්නේ හයිය නැහැ. ඒ නිසා ඒකෙත් තියෙන ජරාව ටික, මඩ ටික, රොන් ටික, වැලි ටික, පස් ටික සහ ඒ ගහ එක්කම මූණට වැටෙනවා. නැවතත් දුකට පැමිණෙනවා. ඒ වගේම තමයි අර වෙරඬු කියන ගහ එරඬු කියන ගහ අල්ලපු ගමන් ඒකත් ගැලවෙලනවා. ඒ නිසාත් මොකද වෙන්නේ? ඒ ගහේ අත්ත කැඩිලා ඒක කිරි වැටිලා ළඟට මාඩ ටික වැටිලා, පස් ටික වැටිලා, ඇහැට වැලි ගිහිල්ලා, රොන් මඩ ගිහිල්ලා නැවතත් මහත්ෝ දුකකටපත් වෙනවා. මේ පහරට වේගෙන් ගරන ගඟේ මේ හෙමින්ට ගිහිල්ලා අල්ලලා නෙමෙයි වේගෙන් පල්ලෙහාට ගරන ගඟේ එල්ලුණොත් මේ වගේ දෙයක අර පස් ටිකත් එක්ක ගලවගෙන එනවා කියලායි මේ විදිහට මේ කියන්නට යෙදුනේ. ඒ වගේම බුදුරජාණන් වහන්සේ නැවත දේශනා කරනවා මේවකෝ භික්ඛවේ අසුතවා පුතුජ්ජනෝ අරියාණං අදස්සාවි ආර්ය ධම්මස්ස අකෝවිදෝ ආර්ය ධම්මේ අවිනීතෝ සප්පුරිසාණං අදස්සාවි සප්පුරිස ධම්මස්ස අකෝවිදෝ සප්පුරිස ධම්මේ අවිනීතෝ රූපං අත්තනෝ සමනුපස්සති රූපවන්තං වා අත්තාන අත්තනීවා රූපං රූපස්මීවා අත්තාන තස්සේ සංරූපං පලොජ්ජති සෝ තතෝ නිදානම් අන්‍යවසනං ආපජ්ජති. මේ විදිහට මේ උදාහරණය මේ උපමාව අරගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මහණෙනි ඒ විදිහටම බුද්ධ ආදී ආර්යයන් වහන්සේලා දකින්නේ නැති බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා, කල්යාණ මිත්‍රයන් වහන්සේලා, විශ්වෝන් වහන්සේලා දකින්නේ නැති ඒ වගේම ආර්ය ධර්මයේ අදක්ෂ
ආර්ය ධර්මයේ නොහික්මනු බුද්ධ ආදී සත්පුරුෂයන් දකින්නේ නැත්තම් සත්පුරුෂ ධර්මයේ අදක්ෂ වෙච්ච සත්පුරුෂ ධර්මයේ නොහික්මන අසෘතවත් පුතඥයා රූපය ආත්මය වශයෙන් දකිනවා. මේ රූපය තමයි ආත්මය කියලා දකිනවා. මගේ රූපය මේක තමයි මගේ ආත්මය. රූපයට නොඑක ආකාරයෙන් සැලකනවා. රූපයට සැලකිලි දක්වනවා. මේ රූපය ඔදවඩන්න, මේ රූපය පරිහරණය කරන්න, මේ රූපය වැඩි කරගන්න, මේ රූපේ ලස්සන වැඩි කරගන්න, මේ රූපේ හැඩ වැඩි කරගන්න, මේ රූපය නඩත්තු කරන්න බොහෝ සෙයින් මහන්සි වෙනවා. රූපය ආත්ම වශයෙන් ගන්න. දැන් පින්වත්නි අද කරන්නේ බොහෝ සෙයින්ම අපි සත්‍ය තේරුම් ගන්න එකද සත්‍ය වසන් කරන එකද? සත්‍ය වසන් කරන එකයි අපිට මේ කරන්න හදන්නේ බොහෝ සෙයින්. වයසට යනකොට වයසට යනවා කියලා දකින්න අපි කැමති නැහැ. ඉතින් කෙස් කළු කරනවා, නොඑක් ඔපරේෂන් කරනවා, නොඑක් දේවල් කරනවා. දත් දානවා. වයසට යනවා කියලා තේරෙන්න කැමති නැහැ. වයසට යනවා කියලා තේරුම් ගන්න කැමති නැහැ. කවුරු හරි කෙනෙකුට ඔයා වයසයි කියලා කිව්වොත් ඒත් එයා කැමති නැහැ. කාන්තාවකට හෝ පිරිමියෙකුට හෝ තමන්ගේ වයසට වඩා වැඩි වයසක් කිව්වොත් අපි හිතමු 25ක විතර කෙනෙකුට 30ක් විතර පේනවා 35ක් විතර පේනවා කැමති නැහැ. තරහ යනවා. එයාලා කැමති ඊට වඩා අඩු පෙනුමක් ගැන කියනවනම් අවුරුදු 40ක විතර කෙනෙකුට කියනවා නේවා අවුරුදු 20ක් විතර වගේ හරිම ලස්සනයි. මොකද වෙන්නේ? අන්න එයාට කැමති. ඇත්තට කැමති නෑ. ඇත්ත කියනවට කැමති නෑ. බොරුවෙන් ඉන්නවට හරි කැමති. එහෙනම් රූපය ආත්ම වශයෙන් අල්ලගෙන ඉන්න. රූපය අල්ලගෙන සිටිනවා. ඒක තමයි හේතුව. ඉතින් මේ අභිධර්ම ක්‍රමයට අනුව ඒ කට්ටිය හිතන්න දන්නේ නෑනේ. අභිධර්ම ක්‍රමයට අනුව හිතන්න දන්නේ නෑ. රූපය එකම රූපය රූප 28කට බෙදෙනවා. ප්‍රධාන රූප 4ක් තියෙනවා. උපාදාය රූප 24ක් තියෙනවා. එහෙම දන්න බෙදන්න දන්නේ නැහැ. ධර්මයේ දන්නේ නැහැ. ඉතින් රූපය ආත්මය වශයෙන් දකිනවා. රූපය නිත්‍ය දෙයක් වශයෙන් දකිනවා. රූපය වෙනස් නොවන දෙයක් වශයෙන් දකිනවා. ඒ වගේම මේ ආත්මය තමයි රූපය කියලා කියන්නේ. කියලා එයා දකින එහෙම නැත්නම් රූපවත් ආත්මයක් ගැන එයා කල්පනා කරනවා. ඒ වගේම රූපය ආත්මෙහි දාලා ඒකට උපකල්පනය කරලා හෝ ආත්මේ රූපේ දාලා හෝ යා බලනවා. මේ රූපය මේ විදිහට හතරාකාරයකින් යා මගේ කරගෙන ආකාර හතරකින් රූපය මගේ කරගෙන මේ රූපය මගේ, මේ රූපය මම, මේ රූපය මගේ ආත්මය, මේ විදිහට රූපය මගේ කරගෙන හැබැයි කාලයක් යනකොට මොකද වෙන්නේ? රූපය වෙනස් වෙනවා. මේ රූපේ හීතලෙන් වෙනස් වෙනවා. මේ රූපේ උණුහුමෙන් වෙනස් වෙනවා. මේ රූපේ නොඑක ආකාරයෙන් වෙනස් වීම වලට භාජනය වෙනවා. එතකොට මේ රූපය නිසා ඇති වුණා වූ සතුට ඒ කෙනාට රූපය නිසාම නැති වෙලා යනවා. උඩා කාලේ, චූටි කාලේ අපි මේ රූපයට යම් විදිහකින් ඇලලා ඉන්නවද? ඒ ටික තරුණ වෙනකොට තවත් ඇලීම් වැඩි වෙනවා. හැබැයි රූපේ වෙනස් වෙලා රූපේ වෙනස් වීම අපි දරා ගන්න උත්සාහ කරන්නේ රූපේ සතුටක් වශයෙන් රූපයට ලොල් වීමක් වශයෙන් අපි ඒක ගන්න. රූපේ හොඳයි. රූපේ තමයි හැමදේම. ඒ කියන්නේ සමහර කෙනෙකුට රූපයට චූටි කරදරයක් වුණත් එළියට බහින්න කැමති නැහැ. එයා ගොඩාක් දුක් විඳිනවා. ඉතින් ඒ තරම් රූපයට බැඳිච්ච අය ඉන්නවා. හැබැයි රූපේ ක්‍රමක්‍රමයෙන් විනාශ වෙනවා. ජරාවටපත් වෙනවා. වයසට යනවා. රූපය වෙනස් වෙන සුළුයි. එතකොට මේ රූපය නිසා ඒකේනා බොහෝ දුක් විඳිනවා. වයසට යනකොට දුකයි. වයසට යෑමේදී රූපේ වයසට යනකොට දුකයි. මේ රූපය ලෙඩ වෙනකොට දුකයි. මේ රූපයට යම් කරදරයක්, ව්‍යසනයක් එනකොට බොහෝ සෙයින් යා දුක් විඳිනවා. කවදා හරි දවසක මේ කෙලින් හොඳට තියෙන රූපය යම් දවසක වයසට ගිය ස්වභාවයකට පත් වෙනවා. වයසට ගිහිල්ලා විනාශ ස්වභාවයට පත් වෙනවා. ඇස් දෙක පේන්නේ නැති වෙලා යනවා. කන් දෙක ඇහෙන්නේ නැති වෙලා යනවා.
ගඳ සුවඳ නොදැනී යනවා. මේ රූපය විනාශ වෙලා යනවා. ඒ රූපේ විනාශ වෙනකොට අන්න ඒ කෙනාට බොහෝ දුකක්, කනගාටුවක්, දුම්නසක් ඇති වෙනවා ඒ නිසා. ඒ වගේම වේදනාව ආත්මේ වශයෙන් දකින්න. ඒ වේදනාව තමන්ගේ කරලා දකින්න. ඒ වේදනාව ආත්මේ වශයෙන්, ආත්මේ වේදනාව වශයෙන්, වේදනාවෙන් වේදනාවන් විඳින ආත්මයක් වශයෙන්, මේ ආත්මේ විඳින වේදනාවක් වශයෙන් දකින්න. මේ විදිහට එක්කෙනා පින්වත්නි රූපය, වේදනාව, සංඥාව, සංස්කාරය, විඥාණය ආත්ම වශයෙන් දකින්න. තමන්ගේ කරලා දකින්න. මේ රූපය මගේ, වේදනාව මගේ, සංඥාව මගේ, සංස්කාරය මගේ, විඥාණය මගේ මේ විදිහට දකින්න. ඒ වගේම ඒ වේදනාව, ඒ සංඥාව, ඒ සංස්කාරය, ඒ විඥාණය දකින්නවා ඒ කෙනා තමන්ගේ ආත්මය වශයෙන්. ආත්මේ වේදනා වශයෙන් දකිනවා, වේදනා ආත්මේ වශයෙන් දකිනවා. මේ විදිහට යා මමය මාගේ කියන හැඟීමෙන් මේ උපාදානස්කන්ධ පංචකය දැඩිසේ අල්ලගන්න. දැඩිසේ අල්ලගන්න. ඒ දැඩිසේ අල්ලා ගැනීම නිසාම එයාට බලවත් වූ දුකක්, බලවත් වූ දුම්නසක් ඇති වෙනවා. බලවත් වූ දුකක්, බලවත් වූ දුම්නසක් ඇති වෙනවා. ඒ අපි පින්වත්නි මේ රූපය, වේදනාව, සංඥාව, සංස්කාරය, විඥානය ගැන මේ ටිකක් වැඩිපුර ගොඩක් හොඳට දේශනා කරලා තියෙනවා පෙර කරපු දේශනාවන් වල. ඉතින් ඒ දේශනාවම ඒ විදිහට මෙතෙන්ද කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා තමයි මේ විදිහට කෙටියෙන් කියන්නේ. ඉතින් ඒ නිසා යමෙකුට මේ දේවල් කරුණු කාරණා මතක නැත්තම් බැරි වෙලා හරි පුතාගේ මතක් කර ගන්න ඕන නම් පෙර කරපු දේශනාවලට චුට්ටක් ගිහිල්ලා බලන්න. බලලේ මතකය අලුත් කරගන්න. මේ කියන විදිහට වඩා ගොඩාක් ගැඹුරින් ගොඩක් හොඳට ගොඩක් විස්තර සහිතව දේශනා කරලා තියෙනවා මේ කලින් දේශනා කරපු මේ දේශනාවලදී. ඒ වගේම තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තංකේ මඤ්ඤතේ වික්ඛවේ රූපං නිච්ඡං වා අනිච්ඡං වාති. අනිච්ඡං බන්තේ කියලා කියනවා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ අහනවා මහණෙනි මොකද හිතන්නේ? මහණෙනි මොකද්ද හිතන්නේ? රූපය නිට්ටයයිද? රූපය අනිත්‍යයිද? රූපය නිට්ටයයිද? රූපය අනිත්‍යයිද කියලා. ඊට පස්සේ වික්ෂුන් වහන්සේලා උත්තර දෙනවා. පින්වත්නි ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ රූපය අනිත්‍යයි. යම්පන අනිච්චං දුක්ඛං වාති තං සුඛං වාති. බුදුරජාණන් වහන්සේ අහනවා යමක් අනිත්‍ය නම් ඒ දුකයිද සැපයිද? වික්ෂුන් වහන්සේලා දේශනා කරනවා ස්වාමීනි දුකයි. දුක්ඛං බන්තේ. යමක් අනිත්‍යයි නම් ඒ අනිත්‍ය භාවයම දුකයි. බුදුරජාණන් වහන්සේ අහනවා අනිත්‍යයිද මේක සැපයිද? අනිත්‍ය භාවය සැපයිද දුකයිද කියලා. ඒ කියන්නේ දැන් අපිට උන රූපේ තියෙනවා. වේදනාව තියෙන දැන් වේදනාව සැප වේදනාවක් කියලා තමයි. අපි හිතමු පුරුෂයෙකුට ස්ත්‍රියගේ ස්පර්ශයක්. වගේම ස්ත්‍රියකට පුරුෂයෙකුගේ ස්පර්ශයක්. ඔකටනේ ගොඩාක් අපි රැවටෙලා අහුවෙලා ඉන්නේ ඒකටනේ. එතකොට ඒ වේදනාව අපිට දැන් සැප වේදනාවක් දැනෙන. ඒ සැප වේදනාව සදාකාලිකයිද? නෑ සදාකාලික නෑ. සදාකාලික නොවන්නා වූ සැප වේදනාවක්. ටික වෙලාවක් යනකොට ඉවර වෙන සැප වේදනාවක්. එන එක සැපයිද දුකයිද? සැප නෑ දුකයි. හැබැයි නමුත් බාහිර ලෝකයේ බොහෝ දෙනෙකුට තාමත් අපිට මේක හරියට අවබෝධ වෙලා නෑ. අවබෝධ වුණා නම් මොකද වෙන්නේ? දන්නවා පමණයි. දැනීම අවබෝධයට හේතුවක් වෙනවා. අපගේ මේ දැනීම අවබෝධයට හේතුවක් වෙනවා. එතකොට හිතන්න අපි අද දන්නවා පමණයි.
දැන් අපි දන්නවා පමණයි. ඔන්න මම උදාහරණයක් කියනවා මෙහෙම. කාමේ ආදීනව දැකලා කාමේ දොස් දැකලා කාමයේ එපා කියලා පැවිදි වෙනවා. බෝසතාණන් වහන්සේ පැවිදි වෙනවා. පැවිදි වෙලා අපි වගේ නෙවෙයි. අෂ්ට සමාපatti උපදවාගෙන අභිඥා පංචකයෙන් උපදවා ගන්න. ඉහළ ආකාශයෙන් තමයි ගමන් කරන්නේ. දැන් මේක හොඳට දැනගෙන හොඳට තේරුම් අරගෙන. අවබෝධ වෙලා නැහැ. ඉහළ ආකාශයෙන් ගමන් කරනකොට රාගයට අදාළ අරමුණක් දකිනවා. රාගයට අදාළ අරමුණක් දකිනවා. ස්ත්‍රී රූපයක් දකිනවා. මොකද වෙන්නේ? අර කෙලස් ටික ඇති වෙනවා. අර කෙලස් ටික ඇති වෙලා අර ඉහළ ආකාශයෙන් ගමන් කරන තිබුණ හැකියාව නැති වෙලා ගිහිල්ලා අර කාන්තාවත් එක්ක කාමයේ හැසිරෙනවා. සම්පූර්ණයෙන් අවබෝධලා තිබ්බනම් කියන්නේ රහතන් වහන්සේ නමකට නම් ඔය කතන්දරේ සිද්ධ වෙනවද? නැහැ. නමුත් අතීතයේ බුදුරජාණන් වහන්සේගේ බෝධිසත්ව අවදීයේදී ඒ දේවල් වෙලා තියෙනවා. ඒ කියන්නේ අවබෝධය නෙවෙයි එතන. ලොකු අවබෝධයක්. ඒ කියන්නේ අධිගම අවබෝධයක් තියෙනවනේ. සෝවාන් සකෘදාගාමී අනාගාමී අරහත් කියන ඒ සතර මාර්ගඵල වලින් ලැබෙන අවබෝධය නෙවෙයි. හොඳට දන්නවා. පංච නීවරණ යටපත් කරලා තියෙනවා. හරියට අර රබර් බෝලයක් දිය යට දාගෙන පාගෙන ඉන්නවා වගේ. මේක හොඳට යටපත් කරලා තියෙනවා. බලෙන් යටපත් කරලා තියෙනවා. හැබැයි ආයෙ උඩට එන්නේ පුළුවන්. ඒ කියන්නේ අපි කොච්චර අපි හොඳ උත්සාහයකින් වීරයකින් මේ රාගය යටපත් කරලා තියෙනවා. නමුත් නිවන් දකිනකන් රහත් වෙනකන් නැවත උඩට එීමේ ස්වභාවය වැඩි. රාගය නැවත ඇතිවීමේ ස්වභාවය වැඩි. කාමච්ඡන්දය, ව්‍යාපාදය, තීන මිද්‍ය, උද්ධච්ච විචිකිච්ඡා මේ දේවල් නැවත ඇති වෙන ස්වභාවය වැඩි. ඇති වෙන ස්වභාවයක් තියෙනවා. නැත්තේ නෑ. ඒ නිසා තමයි අපි කියන්නේ මොකද්ද? අපි මේ දේ අවබෝධ කරගෙන නෑ. දැනගෙන ඉන්නවා. දැනගෙන ඉන්න නිසා පරිස්සම් වෙලා ඉන්නවා. දන්න නිසා පරිස්සම් වෙලා හිටියට එහෙම චුට්ටක් එහෙට මෙහෙට වෙලා ආයතන ලෝකෙට යන්න බැරි කමක් නැහැ. මහබෝසතාණන් වහන්සේ නියතීරණයෙන් පස්සේ බලන්න නියතීරණය ලැබනකොට එතන හින්න සාරලක්ෂ භික්ෂුන් වහන්සේලා අතරට එකතු වුණා නම් රහත් වෙලා එතන ප්‍රධාන රහතන් වහන්සේලා බවට පත් වෙන්න තිබුණා. ඒ තරම් පිනක් තිබුණා. නමුත් සංසාරේ එනකොට ආයේ තිරිසන්නාන් භවවලට වැටුනේ නැද්ද? වැටුණා. අල්පේශාක්‍යාන් භවවලට වැටුනේ නැද්ද? වැටුණා. තමයි සිතේ ස්වභාවය. ඒකයි කියන්නේ අපිට තාම මේක අවබෝධ වෙලා නැහැ. අවබෝධ කරගත්තා නම් අද මෙහෙම ඉන්නේ නැහැ. එහෙනම් නිවන් අවබෝධ කරගෙන අපි දැනගෙන ඉන්නවා. දැනගෙන ඉඳීම පරිස්සම් වීමට හේතුවක් කරන දැනගෙන ඉඳීම අවබෝධ කර ගැනීමට හේතුවක් වෙනවා. ඉතින් ඒ නිසා අපි රූපය අනිත්‍යයි කියලා දන්නවා. ඒ නිසා අපිට ලොකු දුකක් ඇති වෙන්නේ නැහැ රූපය වෙනස් වුණා කියලා. ලොකු ප්‍රශ්නයක් ලොකු දුකක් ඇති නැහැ අපි දන්නවා. හැබැයි අපිට ගොඩාක් ප්‍රියමනාප රූපයක් නම් අපිට නැති අන්න චුට්ටි දුක දැනෙනවා. චුට්ටි දුකක් දැනෙනවා අපිට. අතප්පයක් නැති වුණොත් දුකක් දැනෙනවා. නමුත් අපි දැනන් ඉන්න මේ දේවල් විනාශ වෙලා යන ස්වභාවයක්. ඒ නිසා අන්න අපි ටිකක් දැනගෙන ඉන්නවා. දැනුමෙන් පෝෂණය වෙලා ඉන්නවා. අවබෝධ කරගෙන කියලා කියන මම අදහස් කරේ මෙතන නිවන් දැකීම ගැන. රහත් භාවය ගැනයි මම මෙතෙන්දී අදහස් කරේ. ඉතින් එතකොට මේ රූපය යම්තා කාලයක් යනකොට විනාශ ස්වභාවයට පත් වෙනවා නම් ඒ නිසා මේක දුකයි. වේදනාව අනිත්‍ය භාවයට ඇති වෙලා පැවතිලා නැති වෙලා යන ස්වභාවය නිසා දුකයි. ඒ වගේම සංඥාව ඇති වෙලා පවතිලා නැති වෙලා යනවා. සංස්කාරේ ඇති වෙලා පැවතිලා නැති වෙලා යනවා. විඥානේ ඇති වෙලා පැවතිලා නැති වෙලා යනවා. උප්පාද තෘති භංග කියන අවස්ථා තුනට යටයි. අනිත්‍ය ස්වභාවයෙන් යුක්තයි. යමක් අනිත්‍යයි නම් අනිත්‍ය වන්නා වූ දේ දුක්ඛයි. දුක්ඛ වන්නා වූ දේ මගේ යටතේ පවත්වා ගන්නට නොහැකි අනාත්මයි. මගේ කරගන්න බෑ.
හැබැයි අපි උත්සාහ කරන්නේ මගේ කරගෙන තියාගන්න. ඒ නිසා මොකද වෙන්නේ? සක්කාය දිට්ඨිය කියන එක අපිට තියෙනවා. සක්කාය දිට්ඨිය කියන එක අපිට තියෙනවා. යමක් අනිත්‍යයි නම් වෙනස් වෙන ස්වභාවයෙන් යුක්තයි නම් මොකද කියන්නේ? යම්පාන අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මා කල්ලන්නතං සමනුපස්සිතුං ඒතම් මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාති කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. නෝ හේතම් බන්තේ කියලා කියනවා. මොකද්ද මේ කියන්නේ? යමක් අනිත්‍යයි නම් වෙනස් වෙන ස්වභාවයෙන් යුක්තයි නම් මමය මාගේ කියලා මගේ ආත්ම වශයෙන් ගන්නට සුදුසුයිද කියලා අහන. ස්වාමීනි ඒක සුදුසු නෑ. ඒ වගේම මහණෙනි වේදනාව සංඥාව සංස්කාරේ විඥාන නිච්ඡං වා අනිච්ඡං වා අනිච්ඡං බන්තේ කියලා දේශනා කරනවා. එතකොට ඒ විදිහට රූපේ වේදනාව සංඥා සංස්කාරයේ විඥානයේ කියන මෙන්න මේ උපාදානස්කන්ධ පංචකයම අනිත්‍යයි. මමය මාගේ කියලා ගන්න දෙයක් ඒ තුල නෑ. තේනං වහණෙනි රහත් භාවයේ පිණිස උත්සාහ කරන්න කියලා කියනවා. ඊට පස්සේ පින්වත්නි අට කතාවේ මේ විදිහට සඳහන් වෙනවා කොහොමද? පබ්බතේය කියලා කියන්නේ මේ පර්වතයේ පවතිනා වූ පර්වතයෙන් ගලා බසින්නා වූ ඔහාරෙනි නදී ප්‍රවාහයට එහෙම නැත්නම් මහා සැඩ වතුරකට වැටිච්ච මේ මිනිස්සේ මේ ගංගාවේ දෙපැත්තේ තිබෙන්නා වූ මොකද කරන්නේ? අර තනකොළවල එල්ලෙනවා. තනකොළවල එල්ලෙනවා. එතකොට මේ දුර්වල ගස්වල එල්ලුණාට පස්සේ තේනං අජ්ජෝ ලම්බෙයෝ. ඒ ගස් ගංගා තීරේ වැවිලා අග නැමිලා තියෙනවා ස්පර්ශන පරිදි ඒ මැත්තේ එල්ලෙනවා. මොකද වෙන්නේ? මුලත් සමගම ගැලවිලා ඔළුවට වැටෙනවා. මහත් විනාශයක් සිද්ධ කරගන්න. ඒ වගේම තමයි මොකද වෙන්නේ? මේ දුර්වල වූ පංචස්කන්ධයත් මමය මාගේ කියලා අල්ලගත්තාට පස්සේ අල්ලගන්න කෙනාට නොදැනීම සිව්වැදෑරුම් ග්‍රහණයකින් යුක්තව මෙයා මේක අල්ලගන්න. අල්ලගත්තට පස්සේ මොකද වෙන්නේ? රූපය අල්ලගන්නව සැපයි කියලා රූපේ නිසා දුක් උපදිනවා. දැන් දුකයි. වේදනාව අල්ලගන්නව සැපක් විදියට වේදනාව අනිත්‍ය වෙලා දුක් වෙලා අනාත්ම වෙලා යනවා. දැන් මොකද්ද? දුකයි. සංඥාව සංස්කාරය විඥානය. හොඳයි සැපයි සුඛයි කියලා අල්ලගන්නවා කාලයක් යනකොට හොඳත් නැහැ සැපත් නැහැ සුඛත් නැහැ. දුක්ඛ වෙලා යනවා. අනිත් වෙලා දුක්ඛ වෙලා අනාත්ම වෙලා යනවා. ඒ නිසාම සංසාරේ බොහෝ දුක් විඳින්න ඒක හේතුවක් ඒක කාරණාවක් වෙනවා. ඉතින් බලන්න පින්වත්නි බුදුරජාණන් වහන්සේ මේ විදිහට මේ සූත්‍ර දේශනාව නදී සූත්‍ර දේශනාව නදී අරමුණු කරගෙන මේ පංචස්කන්ධය ගැන දේශනා කරන්නට යෙදුනේ. තේමනම් මේ පින්වතුන් කල්පනා කරන් අපිත් මේ සංසාරේ නම් වූ මහා නදී පහළට ගලාගෙන යන ගමන් එහෙම මෙන් අතු අල්ලල්ල එහෙම මෙන් තනකොළ ගලවගෙන ඒ පස් ටිකත් ඔලුවට වැටිගෙන රූපේ නිසා දුක් විඳලා වේදනාව නිසා දුක් විඳලා සංඥාව නිසා දුක් විඳලා සංස්කාරය විඥානේ මේ හැම එකකින්ම දුක් විඳලා නමුත් මේ විඳින දුක්ඛක්දෝ කියලාවත් තමන්ට නොදැනෙන තරමට නොපෙනෙන තරමට නොහැඟෙන තරමට අපි මෝහයෙන් මුලාවටපත් වෙලා ඉන්නේ. මමත් ඔබත් අපි සෑම සියලු දෙනාම නිවන් අවබෝධ කරගන්නකම් අඩුම තරමේ සෝවාන් තත්ත්වයටපත් වෙනකම් මේ ගමන තුල අපි වැනෙන අය බවට පත් වෙලා ඉන්නේ. ඉතින් සෝවාන් මට්ටමටපත් වුණාට පස්සේ ස්ථීර වශයෙන් මෙයා සතර පායට වැටෙන්නේ නැහැ. ස්ථීර වශයෙන් මේ කෙනාට සනසිල්ලක් තියෙනවා. අපිටත් අද මහා සනසිල්ලක් තියෙනවා ලෞතර බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දන්න නිසා. ටික ටික හරි. ඒ නිසා අපිට නම් නොයෙක් කුසල් දහම් සිද්ධ කරගන්නත් ඒක අවස්ථාවක් බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා මේ ලැබිච්ච අවස්ථාව උපරිම ප්‍රයෝජනෙට අරගෙන උපරිම උත්සාහවන්ත වෙන්න තමන්ගේ දුර යන්න බොහෝ ලොකු ප්‍රාර්ථනා නැත්නම් නිවන් අවබෝධ පිණිස කටයුතු කරන්න. එතකොට මේ ජීවිතේදී බැරි වුණත්
මම අර කලනොත් මතක් කරන්ට යදුනා වගේ අපි මේ ජීවත් වෙන වපසරිය අපි මේ ජීවත් වෙන කාල සීමාව කෙලස් වලින් බහුල වෙච්ච කාල සීමාව සිල් රකින්න අමාරුයි. කල්යාණ මිත්‍රෝ හරි අඩුයි, පාප මිත්‍රෝ වැඩි. ඉතින් මේ වගේ කාලයක අඩුමතරම් පංචශීල පද භාවත් හොඳ රැකගෙන ආරක්ෂා කරගෙන තමන්ගේ මේ ජීවිතය මේ ලෝක වශයෙන්, පරලෝක වශයෙන්, දෙලොව වශයෙන් සාර්ථක කරගන්න උත්සාහ කරන්න, වීරිය වඩන්න, ගුණ පුරන්න, පාරමී ධම් ටික පූර්ණේ කරගන්න, නිවන අරමුණු කරගෙන වැඩ කරන්න. එතකොට නිවන අරමුණු කරගෙන කුසල් කරන්න. එතකොට නිවන දක්වා මේ කුසලය තමන්ට බලපෑවෙනවා. ඒ වගේම නිවන් දකින්න එක ලොකු රුකුලක්, ලොකු කණුවක්, හයියක් වෙනවා. එහෙනම් ඉතින් කල්පනා කරමු අපි මෙතෙක් වෙලා මේ කරන්ට දුන සෑම කුසලයක්ම මේ ලෝක වශයෙන් දුක් නිරෝගී තර ජීවනය උදාපත් කරගන්නට වින්සත් 60 වර්ෂ ආදී කාලයක් ජීවත් වෙමින් තවත් උතුම් පුණ්‍ය ක්‍රියාවන් සිද්ධ කරගෙන පාරමී ගුණ ධර්ම සපුරාගෙන දුක්ඛ සමුදය නිරෝධය මාර්ගය කියන තුන් චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් පරමස්සාන්තෝතුම් නිවන් අවබෝධයේ පිණසම මේ කුසලයන් ඒකාන්තයෙන් හේතු වේවා කියලා මහා සංඝරත්නය වෙනුවෙන් මම මේ පින්වතුන්ලාට මේ විදිහට ආශිර්වාද කරනවා. අභිවාදන සීලෙස්ස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුආරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti හිමිනාතේ සමිජ්ජතෝ